කිසිදින නොවර්දින දකුණේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මාර්ග පිළි යවමින් යකුන් යක්ෂණයන් බැඳ වැඩගත් මාතර සහ කොණ්ඩදිනී අති බල සම්පන්න අභිරහස් ගුරුකම්. වසර ගණනාවක සේවය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් ගුප්ත විද්‍යා ශාස්ත්‍රාචාර්ය ගුප්ත විද්‍යා ගවේෂී ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පූජ්‍ය වෑගෝවේ හාමුදුරුවෝ. ඉමෝ බෝටිම් WhatsApp සඳහා 070යි 467යි 75යි 68 ගුරුකම් කරලා හරියන්නේ නැති ඊතර මෙතර ඔබ සියලු දෙනාට ඔබගේ ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න රජයේ ලියාපදිංචි ආයතනයකි. කරදුන් වැඩක් මෙතෙක් වැරදි නැත. මස් නැතයි කී තැනේදී කාම රුධිර රුසියා විපරලාගේ ස්කන්ධනට බසබුලෙන්ට කටයට වෙන්න තියා ඒ රුසිරලංගේ ආඥාවෙන් ආනුභාවයෙන් කපාල තීඳු ඒ ස්වාහා. අද මම ඔයාලට කියලා දෙන්න යන මේ බලගතු වශී පිළියම ගැන කිව්වොත් මේ පිළියමට පුළුවන් ඕනෙම ස්ත්‍රියක්ව නැත්තම් පුරුෂයෙක්ව ඔයාගේ ආදරෙන් උමතු කරවන්න. මේ වශිය කරාට පස්සේ ඒ කෙනා ඔයත් එක්ක කතා කරන්න. එහෙමත් නැත්තම් ඔයාව මුණ ගැහෙන්න මග බලාගෙන ඉඳී. මේ පිළියමෙන් ඔයාට ලේසියෙන්ම කෙනෙක්ව වශී කරගන්න පුළුවන්. තමන්ගේ හිතේ ඉන්න කෙනාව තමන්ගේ කරගන්න වගේම ඔයා වැඩ කරන තැන ඔයාගේ බොස් එහෙමත් නැත්තම් වෙනත් ඕනෙම කෙනෙක්ව තමන්ගේ පැත්තට ලේසියෙන් නම්ම ගන්නත් ඔයාට මේ පිළියමෙන් පුළුවන්. ඊට අමතරව ඔයාගේ ඥාතියෙක් හිතමිතුරෙක් වුණත් ඔයා කෙරෙහි ආකර්ෂණය කරවගන්න මේ පිළියම ඔයාට කරන්න පුළුවන්. මේ වශී පිළියම කරන්න ඔයාට ඕනෙ වෙන්නේ මේ වගේ වතුර වීදුරුවක් කරාඹු නැටි දෙකක් සහ රත් හඳුන් කුඩු ටිකක් විතරයි. ඉතින් විදේශගත කෙනෙක්ට වුණත් මේ දේ කරන්න පුළුවන්. තමන් ඉන්න රටේ රත් හඳුන් කුඩු ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිය ගැනත් වීඩියෝව අතරතුර මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයා කොහේ හිටියත් ඔයාලා හැම කෙනෙකුටම මේ පිළියම ලේසියෙන් කරන්න පුළුවන්. වීඩියෝ එක අවධානයෙන් අවසානය වෙනකම්ම බලන්න. එතකොට ඔයාට මේ පිළියම වරද්ද ගන්නේ නැතිව හරියට කරලා ඔයාගේ හිතේ ඉන්න ඔයා ආදරය කරන කෙනාව සදහටම ඔයාගේ කරගන්න පුළුවන්. එයා ඔයාගේ ආදරෙන් පිස්සු වැටේ. ඒ වගේම ඔයා නැතිව එයාට එක මොහොතක්වත් ඉන්න බැරි වෙයි. ඒ වගේම මේ පිළියම ඔයා ආදරය කරන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි නම් කරන්නේ. උදාහරණයකට කිව්වොත් විදේශගත ඉන්න කෙනෙක් මේ දේ කරන්නේ තමන් වැඩ කරන තැන තමන්ගේ ස්වාමියාගේ හිත දිනාගෙන සතුටින් නිදහසේ වැඩ කරන වටපිටාවක් හදාගන්න නම් මේ පිළියම ඒ සඳහා සුදුසුයි. ඒත් කරන විදිය පුංචි වෙනස්කමක් තියෙනවා. ඒ හැමදේම මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා බලන්නම් වාලේ බලන්නේ නැතිව මේ විනාඩි කීපය මේ වෙනුවෙන් වැය කරලා අවධානයෙන් බලලා හරි අවබෝධයෙන් මේ දේ කරන්න. එහෙම කළොත් ඔයාට මේ පිළියමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳයි, මම කියලා දෙන්නම් මේ වශී පිළියම කරන විදිය. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මම මේ වගේ තවත් වශී පිළියම් ගැන වගේම ඔයාලගේ දියුණුවට වැදගත් වෙන පිළියමුත් මම කියලා දෙනවා. ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබලා තියාගන්න. එතකොට මගේ හැම වීඩියෝ එකක්ම එකක් නෑර ඔයාලට බලන්න පුළුවන්. හොඳයි, මේ පිළියම කරන්න ඔයාට අවශ්‍ය වෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මුලින්ම අපිට වතුර වීදුරුවක් සහ කරාමු නැටි දෙක අවශ්‍ය වෙනවා. මේක වතුර වීදුරුවක් වෙන්නම අවශ්‍ය නැහැ. ඇලුමිනියම් නැත්තම් ප්ලාස්ටික් කෝප්පයක් වුණත් කමක් නැහැ. ඔයාට මේකට ගන්න පුළුවන්. ඒ වගේම මේ වීදුරුවට දාන වතුර ප්‍රමාණය ගැනත් එහෙම විශේෂයෙන් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ නම් පිරෙන්නම වුණත් මේක දාගන්න පුළුවන්. නැත්තම් වීදුරුවෙන් භාගයක් පිරෙන්න මේ විදියට වතුර දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා කරාමු නැටි දෙකක්. කරාමු නැටි තෝරගනිද්දී මම ඔයාට කියන්න ඕන මේ වගේ මේ පෙති කැඩිච්ච නැති මොනහරි තුවාල වෙලා පැලිලා නැති හොඳ තත්ත්වයේ තියෙන කරාමු නැටි දෙකක් තමයි ඔයා තෝරගන්න ඕනේ. යම් විදියකින් මේ පෙති කැඩිලා එහෙම තිබ්බොතින් ඒක ගන්න එපා. එහෙම නැති මේ වගේ හොඳ ලස්සනට තියෙන පළඳු නොවිච්ච කරාමු නැටි දෙකක් ඔයා මේ සඳහා තෝරගන්න. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා රත් හඳුන් කුඩු ටිකක්. ඕනෙම සිංහල බෙහෙත් බඩු කඩේකින් ඔයාට රත් හඳුන් කුඩු අරගන්න පුළුවන්.
ග්‍රෑම් 10ක් රුපියල් 20ක් 30ක් වගේ මුදලක් වෙන්නේ. ඇත්තටම අපිට ගොඩක් අවශ්‍ය නැහැ. බොහොම පොඩ්ඩක් විතරයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් විදේශගත කෙනෙක්ට වුණත් රත් හඳුන් කුඩු ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. රත් හඳුන් කුඩු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙඩ් සැන්ඩල්වුඩ් කියලා. ඒ වගේම ඉන්දියානුවන් කියන්නේ ලාල් චන්දන් කියලා. ඉතින් ඔයා ඉන්දියන් කෙනෙක්ගෙන් නැත්තම් ඉන්දියන් කඩේකින් ගිහින් ඇහුවත් ඒ අය ඔයාට කියයි ලාල් චන්දන් පවුඩර් කොහෙත්ද ගන්න පුළුවන් කියලා. එහෙමත් නැත්තම් තමන් ඉන්න රටේ හින්දු කෝවිලක් ළඟට ගියත් රත් හඳුන් කුඩු එතනින් බොහොම ලේසියෙන්ම ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඔයාට මූලිකවම මේ වශී පිළියමට අවශ්‍ය වෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු මේ පිළියම කරන විදිය හොඳ අවධානයෙන් බලන්න. හොඳයි. මුලින්ම අපි සූදානම් කරගත්ත වතුර වීදුරුවයි කරාමු නැටි දෙකයි අරගන්න. කරාමු නැටි ටික දකුණු අල්ලට ඔයා මේ විදිහට අරගන්න. මෙන්න මේ විදිහට දකුණු අල්ලෙන් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට දකුණු අතට කරාමු නැටි දෙකයි වතුර එකයි මේ විදිහට වම් අතින් අල්ලගෙන S2 පියාගෙන ඔයා වශී කරගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ නම 7 පාරක් හිතින් කියන්න. අපි උදාහරණයකට නමක් ගමු ගීතා කුමාරි කියලා. ඉතින් S2 පියාගෙන ගීතා කුමාරි ගීතා කුමාරි ගීතා කුමාරි කියලා ඒ විදිහට හිතින් එයාව මතක් කරගෙන 7 පාරක් ඔයා කියන්න ඕනේ. යම් විදියකින් ඔයා දන්නේ ගීතා කුමාරිගේ මුල් නම විතරයි කියලා අපි හිතමුකෝ. ඒකට කමක් නැහැ. හිතින් ඒ කෙනාව මතක් කරගෙන ගීතා 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 කියලා එයාගේ මුල් නම 7 පාරක් හිතින් කියන්න. ඊට පස්සේ දකුණු අතේ තියෙන මේ කරාමු නැටි දෙක මේ විදිහට වතුරට දාන්න. හොඳයි. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා රත් හඳුන් කුඩු ටික. මම රත් හඳුන් කුඩු ටික මේ විදිහට ළඟට ගත්තා. අරගෙන මේ විදිහට රත් හඳුන් කුඩු ටිකක් වතුර එකට දාගන්න. මේක දාන අවස්ථාවේ ඔයාගේ හිතේ මැවෙන්න ඕනේ. ඔයා වශී කරගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ රූපය හිතින් මවාගෙන මේ විදිහට රත් හඳුන් කුඩු ටිකක් වතුර වීදුරුවට දාගන්න. ගොඩක් දාන්න ඕනේ නැහැ. මම දාපු විදිහට පොඩ්ඩක් ඔයා ඒකට වතුර එකට දාගත්තා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. වතුර වීදුරුවට දාගෙන හැන්දකින් හරි කමක් නැහැ. මේ විදිහට ඔයා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට කරාමු නැටි තියෙන දාපු වතුර එකට අපි රත් හඳුන් කුඩු දැම්මා. ඒ දාලා මේ විදිහට මේක කලවම් කරගන්න ඕනේ. ඒ විදිහට දැන් අපි සූදානම් කරගත්ත මේ වතුර වීදුරුව මම ටිකකට පැත්තකින් තියලා තියෙනවා. සහ රත් හඳුන් කුඩු එකත් අපිට අවශ්‍ය වෙනවා. පස්සේ මම දැනට ඒකත් පැත්තකින් තිබ්බා. ඊට පස්සේ මේ වගේ සුදු කඩදාසි කොලයක් සහ පෑනක් ඔයාට අවශ්‍ය වෙනවා. මෙතනදී මම ගන්නේ කළු පාට පෑනක්. ඔයත් පුළුවන් නම් කළු පාට පෑනක්ම ගන්න. එහෙම බැරිකමක් තියෙනවා නම් නිල් පාට පෑනක් ගත්තත් කමක් නැහැ. නැත්තම් පැන්සලක් වුණත් කමක් නැහැ. නමුත් රතු පාට පෑනක් මේ වැඩේට ගන්න එපා. හිතන්න ඔයා මේ වශී පිළියම කරන්නේ ඔයා ආදරය කරන කාන්තාවක් හෝ පිරිමියෙක්ව වශී කරගන්න කියලා. කියන්නේ ආදරය ලබා ගන්න ඔයාගේ හිතේ ඉන්න කෙනාව, ඔයා ආදරය කරන කෙනාව ලබා ගන්න ඔයා මේ පිළියම කරනවා නම් කොලේ මෙන්න මේ විදිහට සලකුණක් කොලේ මැදින් ඇඳ ගන්න. මේ විදිහට සලකුණක් ඇඳ ගන්න. ඒත් ඔයා මේ පිළියම කරන්නේ වෙන කෙනෙක්ව. ඒ කියන්නේ අපි කියමු මේ ආදරය ලබා ගන්න නෙමෙයි. ඔයාගේ නෑදෑ කෙනෙක්ව, හිතමිතුරෙක්ව, එහෙමත් නැත්නම් ඔයා වැඩ කරන තැන ඔයාගේ බොස් නැත්නම් වෙනත් සේවකයෙක්, එහෙමත් නැත්නම් කෙනෙක්ගෙන් ණයක් ඉල්ල ගන්න වගේ වෙනත් මොනවා හරි ආදර සම්බන්ධතාවයක් හැර වෙනත් දෙයකට ඔයා මේ පිළියම කරනවා නම් මේ අන්ද සලකුණ වෙනුවට ඔයා අඳින්න ඕනේ මෙන්න මේ විදිය සලකුණක්. ඉරක් මේ විදිහට දාන්න. ඒක ප්‍රමාණවත් කොලේ මැදි. මේ දේ පටල ගන්න එපා. මම කියපු දේ තේරුනේ නැත්නම් ආයෙ පාරක් මම මේ කියපු දේ අහලා ඔයාගේ අවශ්‍යතාවය අනුව මේ සලකුණ ඇඳ ගන්න. ඊට පස්සේ මේ කොලේ ඔයා නිදා ගන්න ඇඳ යටින් තියන්න. ඇඳ යට කොතනක තිබ්බත් කමක් නැහැ. ඒත් ඔයා ඔළුව තියෙන පැත්තට වෙන්න ඇඳ යටින් කොහෙන් හරි මේ කොලේ තියන්න. ඔයා නිදන ඇඳේ තවත් කෙනෙක් නිදිනවා නම් ඔයා නිදින
තියෙන පැත්තට වෙන්න ඔයාගේ ඔළුව පැත්තෙන් මේ කොලේ තියන්න. ඒ තියලා මේ කොලේ තියෙන මේ සලකුණ උඩින් අපි රත් හඳුන් කුඩු ටිකක් ඉහා ගන්න ඕනේ. මම මේ සලකුණු දෙකටම දාලා පෙන්නන්නම් ඔයාලට එතකොට අවබෝධ වෙයි. මුලින්ම මම මේකට දාන්නම් මේ විදිහට රත් හඳුන් කුඩු ටිකක් අතට අරගෙන මේ විදිහට දාගන්න. හරිද? රත් හඳුන් කුඩු ටිකක් ගත්තා. ඊට පස්සේ මම අනිත් එකටත් දාලා පෙන්නන්නම්. කොලේ මැද්දට වෙන්න අපේ සලකුණු උඩින් රත් හඳුන් කුඩු ටිකක් අපි ඒ විදිහට ඉහා ගත්තා. මෙතනදී තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයා මේ විදිහට රත් හඳුන් කුඩු කොලේ උඩට දාද්දී ඔයා හිතන්න ඕනේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒ කිව්වේ ඔයා මේ පිළියම කරන්නේ හිතේ ඉන්න කෙනාව ඔයාට වශී කරගන්න නම් ඒ කෙනාගේ ආදරේ මට ලැබෙන්න ඕනේ කියන දේ හිතින් හිතන ගමන් තමයි මේ රත් හඳුන් කුඩු ටික මේ කොලේ උඩින් එහෙමත් නැත්නම් අපි දාපු සලකුණ උඩින් ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ ඇඳ යට තියෙන මේ කොලේ උඩින් අර අපි සූදානම් කරගත්ත වතුර වීදුරුව ගෙනිහින් මේ විදිහට අර සලකුණ උඩින් තියන්න ඕනේ. පැහැදිලි ඇති? මේ විදිහට ඒ සලකුණ උඩින් තියන්න ඕනේ. මේ පිළියම ඔයාට ඕනෙම දවසක කරන්න පුළුවන්. ඒත් සඳුදා බදාදා සිකුරාදා වගේ දවසක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම හවස 6ත් 12ත් අතර තමයි ඔයා මේ දේ කරන්න ඕනේ. මේ විදියට මේ හැමදේම කරලා සාමාන්‍ය විදියටම ඔයා නිදාගෙන පහවදා උදේ නැගිට්ටට පස්සේ මූණකට හොදලා පිරිසිදු වෙලා මේ වතුර වීදුරුව අරගෙන වතුර ටික හලලා කරාමු නැටි දෙක අරගන්න ඕනේ මේ වතුර වීදුරුවෙන්. වතුර එක සිංක් එකට හැලුවට කමක් නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් වතුර එකයි මේ කොලේ දෙකම ගහක් මුලට දාන්න. ගහක් මුලට හලන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අර කරාඹු නැටි දෙක සාක්කුවේ හරි පර්ස් එකේ හරි දාගෙන ගිහින් ඔයා වශී කරගන්න බලාපොරොත්තු වෙන කෙනත් එක්ක සාමාන්‍ය විදිහටම කතා කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ කරාඹු නැටි දෙක ගහක් මුලකට දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හිතන්න ඔයා මේ දේ කළේ ඔයත් එක්ක දවස පුරාම ගැටෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට එදා දවස ඇතුළතම ඒ කෙනාගෙන් ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. නමුත් ඒ කෙනා දවසකට සැරයක් මගදොටේදී හමු වෙන කෙනෙක් නම් එයාගේ වෙනස අඳුරගන්න ඔයාට ටික දවසක් යාවි. යම් විදියකින් ඔයාට එහෙම වෙනසක් දවස් දෙක තුනකින් වගේ දකින්න නොලැබුණොත් ආයෙත් වතාවක් අර මම කියපු විශේෂිත දවසක මේ පිළියම කරන්න අනිවාර්යෙන්ම ඔයාට ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවාමයි. කිසිදින නොවර්දින දකුණේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මාර්ග පිළි යවමින් දකුණු යක්ෂණයන් බැඳ වැඩගත් මාත්‍ර සහ කොණ්ඩදිනී අති බල සම්පන්න අභිරහස් ගුරුකම්. වසර ගණනාවක සේවය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් ගුප්ත විද්‍යා ශාස්ත්‍රාචාර්ය ගුප්ත විද්‍යා ගවේෂී ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පූජ්‍ය වෑගෝවේ හාමුදුරුවෝ ඉමෝ බෝටිම් WhatsApp සඳහා 070යි 467යි 75යි 68 ගුරුකම් කරලා හරිය නැති ඊතර මෙතර ඔබ සියලු දෙනාට ඔබගේ ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන් මම තන්න රජයේ ලියාපදිංචි ආයතනයකි. කරදුන් වැඩක් මෙතෙක් වැරදි නැත. මස් නැතයි කී තැනේදී කාම රුධිර රුසියා විපරලාගේ ස්තනවලට බසබලුනට කටයට වෙන්න තියා ඒ රුසිරයන්ගේ ආඥාවෙන් ආනුභාවයෙන් කපාල තීඳු ඒ ස්වාහ